තාම හම්බුනේ නැද්ද ෆෝන් එක? හරි. ස්කන්ධ පද්ධතියක් සිරස්තරණය කිරීම. ලියන්න. දැන් ඔයාලට ඉස්කෝලේ ෆෝන් ගෙනියන්න දෙනවද? නැද්ද? නෑ දැන් දෙන්න ඕනේ ඒකයි. දැන් මේ ගෝත්‍රික නීති අයින් වෙන්න ඕනේ ඉස්කෝල වලින්. අනිවාර්යෙන් දෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මේවනේ අහගන්න. හරි අහගන්නකෝ. දැන් දැන් කොහොමද ඉතින් ගොඩක් ළමයි කෙනෙක් සාමාන්‍ය ඉතින් ස්මාර්ට්ෆෝන් එකක් කියන එක සාමාන්‍ය දෙයක් තියෙනවනේ. ඒතකොට ඉතින් ඕක දැන් ඉස්සර නම් ඉස්කෝලේ මේ ෆෝන් එකක් ගෙනිච්චාම ඉතින් ඔන්න සමහරට අපිට කියන්න පුළුවන් ෆෝන් ගෙවල් වල නැති හින්දා දැන් ඒක ළමෙක් ෆෝන් එකක් අරන් ඇවිල්ලා මේක හැම එකටම පෙන්නනවා ගේම් ගහනවා ඒකේ තියෙන එක එක ඒවා පෙන්නනවා කියලා හිතනවා. ඒ වුණාට මේ දැන් ඉතින් හැම එකාලම ෆෝන් එකක් තියෙනවානේ සාමාන්‍යයෙන්. එතකොට ඉතින් ඌ ඒ එක එක ඒවා බලන ඒවා ඉස්කෝලේ ඇවිල්ලා බලා ගන්න ඕනේ නැහැ. ගේම් ගහන එකයි මොකක් හරි ඒ නිසා මේ දැන් සාමාන්‍ය භාවිතයට මං හිතන්නේ වෙන රටවල් වල ඉතින් කොහොමද තියෙනවා. ළමයි ළඟ තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න ඕනේ නැහැ කියලා එකක් කියන්නේ තියෙන්නේ නැහැ කියලා හිතන නීතිය අද ගේන්න දෙන්නේ නැහැ කියලා හිතන එක වැරදි කියලා තමයි මගේ නම් අදහස කියන්නේ. දැන් කොහොමත් ගෙවල් වල තියෙනවනේ ඉතින්. ඌ ඉස්කෝලේට ගෙනල්ලා ඕකෙන් කියලා විශේෂ හානියක් කරන්නේ නැහැ. හරිද? ඒ නිසා දැන් දෙන්න ඕනේ ඉතින් හරිද? මන් දන්නේ නැහැ දෙනවද නැද්ද කියලා. සමහර ඉස්කෝල වල දෙනවා. ඉතින් දෙන්නත් නැත්නම් ඔයගොල්ලෝ ගෙනියනවනේ. හරිද?